ලෝකේ වැඩිම වාහන අලවියක් තිබුණේ ටෙස්ලා. ඉලෙක්ට්‍රික් වාහන. දැන් මොකද උනේ? ඊපෙර දෙක වෙනස් වුණා. දැන් එතන සම්පූර්ණයෙන් ආක්‍රමණය කරා BYD. හේතුව අලුත් දේවල් බිහි කරනවා. නවෝත්පාදන කරනකොට අන්න තරගෙට මුහුණ දුන්නා. BYD වලට තිබිච්ච ලොකුම අභියෝගය ටෙස්ලා. ටෙස්ලා හැබැයි ඒක ගණන් ගත්තේ නැහැ. අන්තිමට දැන් ටෙස්ලාට කෙලවිලා. මොකද වෙලා තියෙන්නේ? BYD ඉහළට ගිහිල්ලා. හේතුව BYD චීන කම්පැනියක් හොඳ තාක්ෂණයක් තියෙනවා යාළගේ. ඒ වගේම හොඳ බැටරි එකක් දෙන. මොකද ලෝකේ හොඳම බැටරි නිෂ්පාදනය කරන්නේ චීනය. ඒකත් එක්ක යාළගේ වාහන අලවිය මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. අපේ රටත් ඒක ඉස්සරහට වැදගත් වෙයි. යයි හේතුව අපේ රටේ BYD වාහන ගෙන්නන්න හදන්නේ ජෝන් කේස්ලා. ජෝන් කීල්ස්ලා වාහන ගෙන්නන්නේ නිකන් නෙමෙයි. එයාලගේ තියෙනවා දැන් ජෝන් කීල්ස් කියනකොට අපේ රටේ තියෙන ලොකුම කම්පැනි හොඳම කොටස් වල තියෙන ලොකුම කම්පැනිය. ඒතර එයා ඕක ගේන්නේ ප්ලෑන් කරලා තියෙන්නේ එයාලගේ තමයි කීල් සුපර්. කීල්ස් ඔය අවන්හල් මේ සුපර් මාකට් ජාලේ තියෙනවනේ. ඒ කීල්ස් සුපර් මාකට් ජාලය සම්පූර්ණයෙන්ම ජෝන් කීල්ස්ලා. ඔය කීල්ස් හැම එකම තියෙනවා ඔයාලා දැකලා තියෙන මොකද්ද? ලොකු පාකින් එකක් තියෙනවනේ. එයාලගේ ප්ලෑන් එක තමයි ඒ පාකින් එකෙන් ප්‍රයෝජන ගන්න. ඒ පාකින් වල දාන්න හදනවා charging point. ඒතර ලොකු පාකින් එකක් තියෙන තැනකට charging point අපිට charge කරන වාහන එකපාර 4-5 charge කරන්න පුළුවන් මේකක් දැම්මට පස්සේ කොහොමත් ඔගේ වාහන පාක් කරලා නේ තියෙන්නේ. හරිද? වාහන පාක් කරලා charge කරගත්ත විනාඩි 10ක් 15ක් ගියා. ඒතර BYD වාහන ගෙන්නලා charge කරන්නත් එයාලගේ තන අවස්ථාව දෙනවා. වෙන තැන් වලට යන්නත් ඕනේ නැහැ. ඒ ලොකු plan. ඊළඟට නිකන් හිතන්නකෝ ඔක දැන් මේක ගහපු ගමන් charge වෙන්නේ නැහැ නේ. ඔක විනාඩි 5ක් 10ක් හරි තියන්න එපේ. ඒ විනාඩි 5 10 යනකම් මොකද කරන්නේ? වාහනේ ඇතුළටලා ඉන්න බෑ. අන්න යනවා කීල්ස් එකට. ඊට පස්සේ ඒක ඇතුළේ ගිහිල්ලා අර බාණ්ඩ දිහා බලවල නිකන් ඉන්නවද? නෑ. මොනවා හරි අරගෙන කනවා, වාහනට දාගන්න මොනවා හරි එහෙමනේ. ඒකෙනුත් මොකද වෙන්නේ? එයාලගේ අලෙවි වැඩි කරගන්න. බලන්න ඒක හිතන පැති. ඒ කියන්නේ ඒවා ව්‍යාපාර ලෝකේ තියෙන ඒ කියන්නේ සුපිරි ප්ලෑනින්. කවදාවත් වැටෙන්නේ නෑනේ. මොකද දැන් ඉස්සරහට යනකොට පෙට්‍රල් වාහන, ඩීසල් වාහන භාවිතය ටික ටික අඩු වෙනවා. ඒතර ඒකට කෙලින් මත ගැහුවේ කවුද? ජෝන් කීල්ස්ලා ලංකාව. BYD වාහන ගෙන්නන්නේ යාලා තමයි දැන් ප්ලෑන් කරන් ඉන්නේ. යාලා තමයි ඒකට අත ගහලා තියෙන්නේ. ඉස්සරහට යනකොට අපේ රටේ පෙට්‍රල් ඩීසල් ඒවා ටික ටික අයින් වෙනවා. අයින් වෙලා ඊට පස්සේ කෙලින්ම ඕවා තමයි මේ හැමතැනම දුවන්නේ. ටෙස්ලා BYD ඔය වාහන මෙහෙ දුවයි. දැන් ජපානට පොඩි අභියෝගයක් ඕක. දැන් ටොයෝටා වාහන පවා කෙලින්ම සම්පූර්ණයෙන් දැන් වෙනස් කරන ඉලෙක්ට්‍රික් පැත්තට යන්නේ යාලා. අලුතෙන් එන ඒවා. ඒකෙන් නිසාන් කම්පැනි දැන් වාහන මට්ටමට ඇවිල්ලා. එහෙම නිසාන් කම්පැනි මම හිතා ඊයේ පෙරේදා සේවක 11000 කොහොමද අයින් කළා දැන්. ලොකු ප්‍රමාණයක්. එයාලට මේ අභියෝගයට මුහුණ දෙන්න බෑ. එයාලා try කරා Nissan Mazda තව කම්පැනි එකක් try කරා එකතු වෙලා මොනවා හරි ගේමක් දෙන්න. ඒත් හරි ගියේ නෑ වැඩේ. දැන් ඒ කම්පැනි වැටෙනවා. Nissan කියන්නේ ජපානයේ තියෙන හොඳ ප්‍රධාන පෙළේ වාහන නිෂ්පාදකයෙක්. හැබැයි අර EV වලට ලෝකේ හැරෙන නිසා, ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් වෙහිකල් වලට ලෝකේ හැරෙන නිසා ඒ අභියෝගයට එයාලට මුහුණ දෙන්න අමාරුයි. හේතුව මොකද්ද? නවෝත්පාදන නැහැ. අන්න ඒ නිසා මේ ව්‍යවසායකත්වය ඇතුලේ අලුත් දේවල් කරන්න ඕනේ. අලුත් දේවල් කරද්දී තරංගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්ද බැරිද? තරංගයට සාර්ථකව මුහුණ දෙන්න. එහෙනම් එක වැදගත්කමක් තමයි ඒක. ලියන්න පළවෙනි කරුණ